අපේ මිනිස්සු පොඩි දේ මතක තියාගෙන අරයා මට බැන්න. මේ මිනිහා මට ආදරේ නැහැ. මුන්ට කොච්චර හොඳ කළත් හොඳක් නැහැ. බලන්න මේ මූණු එල්ලගෙන ඉන්න හැටි. එයාගේ මැසේජ් එකක් නැහැ. එයා වෙනදා කෝල් ගන්නවා අද කෝල් එකක් නැහැ. පොඩි දේවල්. ඇයි ඒ? පොඩිකම. මම ඒකට උදාහරණයක් කියන්නම්. චූටි බබෙක් කොම්පිටු හදනවා. දැන් ඉන්න පැටවුනම් කොම්පිටු කම්පියුටරෙන් හැදුවොත් තමයි. පැටවුන් කියනම් කොම්පිටු හදන හැටි. අපි ඉස්සර කොම්පිටු හදනවා පොල් කට්ට අස්සට පස් දාලා තද කරලා ඒක අනිත් පැත්ත හදලා තව මොකක්ද එකක් කිය පොල් කට්ටට ගහලා අයින් කරනවා. ඔහොම පොඩි ළමයි කොම්පිටු හදා ඉන්නකොට ඔතනින් යන කෙනෙක්ගේ කකුල වදිනවා කොම්පිටුවක. අර පස් වලින් හදපු අර පොඩි එකා අඬන ඇඬිල්ල. ඇයි මේකට ගැහුවේ? ඇයි මට එහෙම කළේ? ඇයි මෙතනින්ම ගියේ කියලා කන්නේ නැහැ, බොන්නේ නැහැ, අඬනවා, වැළපෙනවා. චූටි ළමයිගේ සෙල්ලම් ගෙවල් වල රණ්ඩු බලන්නකෝ. දැන් අපිට ඒක හිනාවක්. ඇයි ඒ කොම්පිට්ටුව කැඩිච්ච එකට ළමයා එච්චර අඬන්නේ? කොම්පිට්ටුවේද ප්‍රශ්නේ? ළමයාගේද ප්‍රශ්නේ? ළමයා චූටි. එයා ලොකුම ලෝකේ කියලා හිතන්නේ කොම්පිට්ටු හදන එක. එයාගේ ලොකුම ලෝකේ මේ සෙල්ලම්ගේ. නමුත් ඕකම මහමිනියෙකුට වුණා නම් අර ඉතුරු කොම්පිටුවට පයින් ගහගෙන යනවා. ඒ නිසා මේ චූටි ප්‍රශ්න මෙච්චර අපිට ලොකු අපි පුංචි නිසා. ඊතරම් කරපු පව්කම් නන්දි මිත්‍රයන් අමතක කරලා දාලා විහෙර විහාර කරවලා ඉහළට ගියේ. එයා ඇඟෙන් විතරක් යෝධෙක් නෙවෙයි. මොකෙන්ද යෝධේ? හිතෙනුත් යෝධේ. අපිට දැන් ඇඟවල වලින් යෝධය වෙන්න බෑ. පැහැදිලි ඒක. අපිට බෑ ඇඟවල වලින් යෝධෙක් වෙන්න. හැබැයි පින්වතුනේ හිතෙන් යෝධෙක් වෙන්න පුළුවන්. හිතෙන් යෝධෙක් වෙන දේ තමයි මානසික ශක්තිය, අභිමානය, ඔරොත්තු දීම, ප්‍රශ්න දරාගෙන ඉන්න එක. මහා මෙරක් තරම් ප්‍රශ්න දරාගෙන ඉන්නවා. පුදුම හයිය හිතක්. ඒ මිනිසුන්ට තමයි නිවන් තියෙන්නේ පින්වතුනි. මේ බිඳින්න බැරි අවිද්‍යාව නැමැති පටලය, අවිද්‍යාව නැමැති පටලය මේ සිනිදු හිතකින් කඩන්න බෑ. තියුණු තද ශක්තිමත් හිතකින් තමයි අවිද්‍යා පටලය සිඳින්නේ. සංසාරයෙන් එතර වෙන්නේ. මේ තොත්ත බබාලා වගේ මේ ගත කරන ජීවිතේ පොඩි දෙයින් අඬ අනේ පොඩි දෙයින් අඬ පොඩි ප්‍රශ්න මහන්තය බොනවා. ඕක ගෙදර ලොකුම ප්‍රශ්නේ. දැන් ඔය ගෙදර විතරයිද බොන්නේ? මේ ගමේ නොබන ගෙවල් තියෙනවා නම් අතේ ඇඟිලි ගන්නට. අරක ලොකුම ප්‍රශ්නේ. hina උන්නේ කතා කළේ නැහැ. අර ගෑණි මෙහෙම කිව්වා, මේ ගෑණි මෙහෙම කිව්වා. නූල් පොටක් නැතුව අපි ඉපදුනේ මනුස්ස ලෝකේ. අම්මා අප්පවත් දන්නේ නැහැ අපි. නමුත් දැන් වෙනකොට ඔළුවේ තියෙන කෝන්තර කොට බලන්න. සතුරෝ ඊළඟට ආදරයෙන් බැඳිච්ච අය, ප්‍රේමයෙන් බැඳිච්ච අය. ආදරේ ප්‍රේමය කියන්නේ හුදෙක්. සම්පූර්ණයෙන්ම බොළඳ කමක්මයි අද කාලේ. බොළඳ කමක්මයි. අනේ රත්තරන් වස්තුව බබා කිය ලස්සන වචන ටිකක් දදා මොකද්ද අමෝතු ලෝකෙක අතරමං වෙනවා. අතරමං වෙනවා. ආදරේ සෙනෙහස කියන්නේ වෙනම එකක්. මට අම්මා කෙනෙක් ලියුමක් එවලා තිබ්බා. ඒ අම්මා දුව ඒ අම්මාව පන්නලා. දැන් උන්දට ඒක තමයි ඊළඟ ලොකුම ප්‍රශ්නේ. රෙදි ටිකක් එළියට දාලා. ඉතින් ඒ අම්මා කවියෙන් ලියලා එවලා තිනවා ආන්දරනේ අපේ දුවට කතා කරලා අහන්නකෝ. ওই දාපු රෙදිවල පරණ චීත්තයක් තියෙනවා. ඒ චීත්තේ ඕකි පොඩි කාලේ හොටු එද්දින් පිහපු
හොට්ටු තවම වෙල්ල ඇති. ඕක ඇදලා බලන්න කියන්න. අම්මට වඩා වළංකටු ලොකුනේ ඇයි කියලා අහන්න. අම්මගෙන් කරදරයි කියලා පැමිණිල්ලක් දාලා තියනවලු. මටද පැමිණිල්ල දැම්මේ බීපු කිරිවරටද කියලා හඳුරන්නේ මට අහලා කියන්න. කියලා අම්මා කෙනෙක් කියලා එවල තියෙන. දැන් ඔය උන් දැකිතින් සම්පූර්ණ ලෝකෙ උතන. දැන් අපි සාධාරණ බව මොනවා කතා කළත් ඒ අම්මා එක ප්‍රශ්නයක කෝම් පිට්ටුවක් කැඩිලා දැන් අඬනවා. කෝම් පිට්ටුවක් කැඩිලා අඬනවා. දරා ගන්න ඕන දරුවෝ විදියට ආවට එක එක ලෝකවලින් එන්නේ. අපිට බෑ අපිට ඕන විදියට තියාගන්න. අපේ අම්මලාගේ තාත්තගේ අදහස් ඔයාලා ගැන කවර මෙහෙම හිතන්නකෝ. දැන් ඔබ වැඩිමල් කෙනෙක් මේ අම්මලා තාත්තා. ඔයාගේ අම්මා ඔයාගේ තාත්තගේ අදහස් ඔයාට ඉෂ්ට කරන්න පුළුවන් වුණාද කියන්නකෝ. බන කියන මටවත් බැරි වුණා. ඇයි මං එහෙම කියන්නේ? මගේ අම්මගේ තාත්තගේ අදහස මාව හදනකොට හාමුදුරුවනමක් කරන්න නෙවෙයි. ඒ අයගේ අදහස මාව හාමුදුරුවනමක් කරන්න නෙවෙයි. නමුත් මම උනේ හාමුදුරුවනම. මම ඉරණම විසින් අරන් ගියා. හොඳ පැත්තට එහෙම වුණා නම් නරක පැත්තටත් වෙන්න බැරිද? ළමයෙකුට උනත් අපි අපගේ වසඟේ තබා ගැනීමේ සීමාවක් තියෙනවා. ඒ නිසා ළමයිට කන්න බොන්න දීලා හොඳ නරක දීලා උගන්වලා කියලා යුතුයකම ඉෂ්ට කරලා දරුවන්ට යුතුයකම් ඉෂ්ට කළා කියලා සැනසීම විඳලා මලක් පහනක් පූජා කරගෙන හිත හදාගෙන ඉන්න පින්වතුනේ. ñරු ñරු ගගා ඉන්නේ නැතුව ලොකු එකා බලන්නේ පොඩි එකී බලන්නේ. ඇයි දන්නවද ඔකෙන් වෙන්නේ? හිත බොළඳ වෙලා මේක උඩට යන්නේ හිත. මරුණට පස්සේ උඩට යන්නේ මේ හිත තරම් ශක්තිමත් කරලා වෙනස් කරන්න පුළුවන් දෙයක් තවත් නැහැ. කෝටියක් පව් යට යවන්න පුළුවන් චිත්ත ශක්තියෙන්. සාක්ෂි තවත් කොමටද? අපගේ ආර්ය වූ අඟුලිමාල මහරහතන් වහන්සේ තරම් කෝටියක් පව් එක බණ පදයකින් යට යවලා ඒ හිත හැදුවනේ. මේ අපි පුංචි ප්‍රශ්නනේ හිතාගෙන ඉන්නේ. පුංචි කාලේ අම්මට මම බැන්නා. තාත්තට බැන්නා. සමහර ළමයි ඕවත් ලියලා එවනවා අපිට. පර්ස් එකෙන් චුට් හොරකම් කළා අම්මගේ. ඒ මේ බණ අහනකොට තැවිම ඉන්නවා. බුදු කෙනෙක් ලෝකෙට දහම් දෙසන්නේ මිනිසුන්ගෙන් වෙච්ච වැරදි ගැන හිතා දුක් වෙවි ඉන්න නෙවෙයි. ඒ ඔක්කොම අමතක කළා අලුත් ජීවිතයකට එන්නයි. වැරද්ද විදියට දැකලා. ඒක මම කියන කතාවක් නෙවෙයි. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න අසිබන්දක පුත්ත ගාමිණී පැමිණියා. එයා කඩු හදන කෙනෙක්. ගම් ප්‍රධානියෙක්. හැබැයි නිගණ්ඨනාත පුත්‍රගෙන් තමයි බණ අහන්නේ. අහම්බෙන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනේ. බුදුරජාණන් වහන්සේ අහනවා ගාමිණී නුඹට කරදරයක් නැත්තම් මම අහන දෙයකට උත්තර දෙන්න පුළුවන්ද? ශ්‍රමණ බවක් ගෞතමීනි මට පුළුවන්. ඔය නිගණ්ඨනාත පුත්‍ර බණ කියනකොට මොනවද කියන බණ? කිව්වා ගෞතමයන් වහන්සේ අපේ නිගණ්ඨයන් වහන්සේ බණ කියන්නේ මෙහිමයි. යම් කිසි කෙනෙක් සත්තු මරනවා නම් එයා අපාය යනවා. හොරකම් කරන අය ඔක්කොම අපාය යනවා. වැරදි කාම සේවනය කරන අය අපාය යනවා. බොරු කියන අය අපාය යනවා. යම් බහුලං විහෙරති තේන නීයති. යමක් බහුලව යෙදේ නම් ඒ අනුව තමයි එයා හිතෙන්ට පමුණවන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා ගාමිණී ඔය නිගණ්ඨනාථගේ කතාවේ සාරාංශය බහුල වශයෙන් යෙදීම එක්ක ඊළඟ ජීවිතයට යනවා කියන එක නම් ඔය එක්කෙනෙක්වත් මරුණට පස්සේ අපාය යන්නේ නැහැ. ඇයි ස්වාමීනි? එතකොට ඇයි ඉතින් ගාමිණී ඔය නිගණ්ඨනාථ පුත්ත කියන්නේ බහුල වශයෙන් කරනකොට ඒක අනුව යනවනේ කියලානේ. ගාමිණී ඔබ මොකද්ද හිතන්නේ? යම්කිසි කෙනෙක් ඉන්නවා සත්තු මරනවා. එතකොට දවසට එයා සත්තු මරන වෙලාවද වැඩි? සත්තු මරන්නේ නැති වෙලාවද වැඩි? මොකද්ද වැඩි?
සත්තු මරන්නේ නැති වෙලාව. එහෙනම් ගාමිනී බහුල වශයෙන් කරන දේ අනුව නම් අපාය යන්නේ. ওই මිනිස්සු අපාය යන්නේ නැහනේ. හොරකම් කරන කෙනා හොරකම් කරන කාලයේද වැඩි හොරකම් නොකර ඉන්න කාලයේද? හොරකම් නොකර ඉන්න කාලේ. එහෙනම් හොරකම් කරන එකත් අපාය යන්නේ නැහනේ. බහුලව කරන දේ අනුව අපාය යනවා නම්. වැරදි කාමසේවනයෙන් කරන වෙලාවද වැඩි නොකර ඉන්න වෙලාවද වැඩි? නොකර ඉන්න වෙලාව. බොරු කියන වෙලාවද වැඩි නොකර ඉන්න වෙලාවද වැඩි? නොකර ඉන්න වෙලාව. එහෙනම් කවුරුවත් ගාමිනී අපාය යන්නේ නැහනේ. බුදුරජාණන් වහන්සේ වදාලා ගාමිනී නිගණ්ඨනාත පුත්තගේ ඔය බණ අහලා පව් සත්තු මරණයුන් අපායේ යනවා. හොරකම් කරණයුන් ඔක්කොම අපායේ යනවා. වැරදි කාමසේවනි වල් වැඩ කරණයුන් ඔක්කොම අපායේ යනවා. බොරු කියනයුන් ඔක්කොම අපායේ යනවා කියන ඔය බණ අහලා ඕකම හිතට කාවද්දාගෙන ඉන්න එක මිනිස්සෙක්. ওই මිනිස්යාගේ අතින් ප්‍රාණඝාතයක් වෙනවා. ගාමිනී එයා හිතනවා අපේ නිගණ්ඨයන් වහන්සේ බණ කියලා තියෙන්නේ සත්තු මරණයි අපාය යනවා කියලා. අනේ දැන් මගේ අතින් සතෙක් මැරුණා. මං ඉතින් අපායේ තමයි. ඉතින් මොනවා කරන්නද අපි අපායට යන්නේ උ කියලා මානසිකව වැටෙනවා. ගාමිනී ඔන්න ඔය වචනේ අත් නොහැර සත්තු මරණයුන් ඔක්කොම අනිවාර්යෙන් අපාය යනවා කියන වචනේ අත්හරින්න නැතුව ඒ හිත අත්හරින්න නැතුව ඒ දෘෂ්ටිය දුරු කරන්නේ නැතුව මැරුණොත් එහෙම මැරිච්ච ගමම නිරේ උපදිනවා. දැන් මට කියන්න එයා සත්තු මරපු කෙනා ওই නිගණ්ඨයාගේ ශ්‍රාවකේ සත්තු මරපු කෙනා අපාය ඉපදුනේ සත්තු මරපු නිසාද දෘෂ්ටිය නිසාද? අන්න හිතේ සතා මැරුවේ ඇඟෙන් මේ කයින් දෘෂ්ටියාව හිතට. ඒ හිත හදාගන්න බැරි වුණා යාට. පොඩි ප්‍රශ්නෙන් විඳව හිටියා. මැරිච්ච ගමන් නිරේ. ඔය පුංචි ප්‍රශ්න හිතෙන් අත්හැර ගන්න බැරුව මගේ මෙහෙම වැරදි වෙලා තියෙනවා. කාටද වැරදි නොවෙන්නේ? කාගෙත් කිල් හොටවල උණු තියෙනවා. සුද්ධෝ නැහැ. කාගෙත් වැරදි තියෙනවා. මේක ඉතින් වහපිය දාගෙන හිත හදාගෙන ධර්මය අහලා දැන් පන්සිල් පද පහ දැන් රැකලා සෑයක් බෝධියක් විහිරක් වැඳගෙන මේ හිත හදන්න ඕන. පරණ කුණු හිතේ තියාගෙන ඉන්නේ නැතුව. පරණ ජරාව සීකර කර ඉන්නේ නැතුව. කක්කුස්සියට ගිහිල්ලත් ටොයිලට් කරපු එක දිහා බල ඉන්නේ නැතුව වතුර ගහලා එනවා. ඒ වගේ පරණ ජරාව දිහා බල ඉන්න එපා. හිතා ඉන්න එපා. තප්පරයට අමතක කරන්න ඕන. ගාමිනී ওই නිගණ්ඨයාගේ බණ අහපු කෙනෙක් හිතාගෙන ඉන්නේ සත්තුම හොරකම් කරන ඔක්කොම අපාය කියලා. එයාගේ අතින් හොරකමක් වෙලා තියෙනවා නම් එයා හිතන්නේ මම මැරුණාට පස්සේ අපායේ ආයි මට ගැලවෙන්න විදියක් නැහැ කියලා. ඒ හිත, ඒ දෘෂ්ටි, ඒ වචනේ අත්හරින්න නැතුව දුරු වෙන්නේ නැතුව මැරුණොත් නිරේ. දෘෂ්ටි විපර්යාසය. කරපු පව නිසා නෙමෙයි අපාය යන්නේ. දෘෂ්ටි නිසා. හිත හදාගන්න බෑ. ඊට පස්සේ වැරදි කාමසේවනයක් වෙනවා ඔයාලගේ අතින්. මොනවාරි වල් වැඩක් කරනවා. ඒකම හිතා විඳවා ඉන්නවා. ඒ දෘෂ්ටිය මං අපාය යනවා මට දැන් විසඳුමක් නැහැ. ඉතින් අපි අපාය යන්නේ උන් ඒ අසරණ කමම යා ගෙනියනෝනේ අපායට. බොරුවක් කියලා ඒකම හිතා ඉන්නවා. ඒ අසරණ කමම අපාය ගෙනියනවා. කියන ඔන්න ඔය වාගේ ලෝකයක තමයි ගාමිනී ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ මිනිස්සු මැදට යන්නේ ගුණවතෙක් විදිහට. අරහං ඒ හිතේ කෙලෙස් නෑ. ඒකයි අරහං කියන්නේ. වීත රාගී, වීත දෝෂී, වීත මෝහී. ඒ බුදුරජාණන් වහන්සේ මිනිස්සු අතරට යන්නේ යමක් නොදැනගෙන නෙවෙයි. ස්වයම්භූ ඥාණයෙන් සියල්ල අවබෝධ කරලා. ඒකට තමයි සම්මා සම්බුද්දයි කියන්නේ. ඒ මිනිස්සු අතරට යන්නේ අනන්ත ඥානයකින්, අනන්ත චරණ ධර්මයකින්. අවබෝධයත් අවබෝධයට අනුව හැසිරීමත් එක්කමයි යන්නේ.
ඒකට කියනවා විද්‍යාචරණ සම්පන්නයි කියලා. ඒ බුදුරජාණන් වහන්සේ මිනිස්සු අතරට බොමුලින් වැඩියේ සුන්දර ජීවිතයකින්. සුන්දර ජීවිතයක්, සුන්දර නිවනක්, සුන්දර ශාන්තියක්, සුන්දර ගමන් මඟක් අවසන් කරලා ඊතරට වැඩිය සොඳුරු කෙනෙක් සුගතයි කියලා කියනවා. ලෝකේ කිසිම රහසක් මගේ බුදුරජාණන් වහන්සේට නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ලෝකවිදු කියලා කියනවා. දමණය වෙන වීම පිණිස පින් තියෙන කුසල් තියෙන කෙනා කොයි විදියට හිටියත් මිනී මර හිටියත් ඇඟේ වස්ත්‍රයක් නැතුව පිස්සියක් විදියට දුවගෙන ගියත් එයාව දමණය කරන්න පුළුවන් අනුත්තර පුරුෂ ධම්ම සාරති. දෙවියන්ට මිනිසුන්ට විසඳා ගන්න බැරි ඕනම ප්‍රශ්නයක එකම විසඳුම බුදුරජාන් වහන්සේ. බුදුරජාන් වහන්සේ දෙව් මිනිසුන්ට ශාස්ත්‍රුන් වහන්සේ සත්තා දේව මනුස්සානම්. ඒ පුජ්‍යලයාට ඒ කෙනාට තේරෙන විදිහට වැටහෙන විදිහට අර්ථ ධම්ම නිරුත්ති පටිභාන සහිතව මధుර මනෝහර ශ්‍රී සද්ධර්මය දේශනා කරන්න මගේ බුදුරජාණන් වහන්සේට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේට බුද්ධයි කියලා කියනවා. ඒ තරම් මහා පින්වන්ත කෙනෙක් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80 90 ව්‍යංජන කේතුමාලා රංසිමාලා භ්‍යාම ප්‍රභා බුද්ධ රශ්මි දහරා සහිතව පින් සිරුරකින් යුක්තයි, පුණ්‍ය ඥානයකින් යුක්තයි, අනන්ත නුවණකින් යුක්තයි, වෙහෙස නොවන ජීවිතයකින් යුක්තයි. බුදුරජාණන් වහන්සේ තරම් පින්වන්ත කෙනෙක් තුන් ලෝකෙම නැහැ. ඒකට කියනවා භගවා කියලා. ඔය වාගේ ගුණ සම්පන්න සම්බුදු කෙනෙක් ගාමිනී ලෝකෙට පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේත් බණ කියනවා සත්තු මරන්න එපා කියලා. ඒ සත්තු මරහීමේ ආදීනව කියලා දෙනවා. එකට ගරහනවා, ප්‍රශංසා කරන්නේ නැහැ සත්තු මරණ එකට. හොරකම් කරන්න එපා කියලා කියන්නේ. ගරහනවා, ආදීනව කියලා දෙනවා. ප්‍රශංසා කරන්නේ වැරදි කාම සේවනයේට ගරහනවා. හොඳයි කියලා කියන්නේ ප්‍රශංසා කරන්නේ නොඑක ආකාරයෙන් ආදීනව කියලා දෙනවා. ඊට පස්සේ බොරු කියන එකට ගරහනවා, ආදීනව කියලා දෙනවා. ප්‍රශංසා කරන්නේ පින්වත් ගාමිනී ඔන්න ඔය විදියට බණ කියාගෙන යනකොට බුදු කෙනෙක් බණ කියනකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔබට ඇහෙන්නේ. දැන් උනත් අපි බණ පටන් ගත්තේ පන්සිල් පද පහවත් රැකපල්ලා කියලා. මැරෙන්න කලින් මහා ලොක්කෝ විදියට දැන් අපි ඉන්නවනේ. දැන් මෙතන ඇති ළමයි O level පාස් වෙලා දැන් මහා සම්මානයක් ලැබලා A level පාස් වෙලා මහා සම්මානයක් ලැබලා උපාධිය අරන් මහා සම්මානයක් ලැබලා රස්සාවල් කළා මහා සම්මානයක් ලැබලා ගෙවල් හොඳට හදාගෙන වාහන අරගෙන ඉඩකඩම් අරගෙන පිට රට ගිහිල්ලා රට රාජ්‍යයේ ගිහිල්ලා බැංකු පොතේ ලොකු ගාණක් දාගෙන ඉන්නවා. දැන් බලන්න පන්සිල් පද පහ රකින්න පුළුවන්ද කියලා. හිතෙන් බලන්නකො ඉතින්. එතකොට මොකද්ද අපේ ලොකුකම? මේ ගුණවත් ලෝකේ. ගුණවතුන්ගේ ලෝකේ අපිට තියෙන තැන මොකද්ද? සිල්වතුන්ගේ ලෝකේ පන්සිල් පද පහවත් රකින්න බැරි අපිට මොකද්ද තියෙන තැන? ඉවසන ගුණවතුන්ගේ ලෝකේ පොඩි දෙයින් තරහ යන අපිට තියෙන තැන මොකද්ද? විරාගී විතරාගී විරාගේ දුරු කරපු අය ඉදිරියේ රාගෙන් පිච්චි පිච්චි ඉන්න අපිට තියෙන තැන මොකද්ද? අපි කොච්චර අසරණ මිනිස්සුද පින්වතුනි? එහෙම තියාගෙනත් අනුන්ගේ කුණු හොයනවානේ. අරකම මෙහෙමයි අරකි මෙහෙමයි කියන අනුන්ගේම දෙයක්. දවසට කතා කළොත් 3න් 2 පංගුවක් අනුන් ගැන. අනුන් ගැනමත්. අම්මලා වුණත් හිතන්නේම අනුන් ගැන. තමන් ගැන තමන්ගේ නිවනක් ගැන හිතන්නේ නැහැ. අසරණකම කියන එක පොඩ්ඩක්වත් අපිට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමන්ට තමන්ගේ ධර්ම තේරෙන්න ඕන. ඉතින් බුදු කෙනෙක් දේශනා කළේ පන්සිල් පද පහ රකින්න කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ ගැන කෙනෙක් ගොඩාක් ප්‍රසන්න වෙනවා. ගොඩාක් පැහැදෙනවා. පැහැදුනාට පස්සේ යාට මතක් වෙනවා මං සත්තු මැරුවා කියලා. මීයෝ අල්ලපු එක අර කූඩු වලට මඳුරෝ තලපු එක මාළු අල්ලපු ඒවා දඩයන් කරපු ඒවා මදු ගහපු ඒවා මතක් වෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාළා ගාමිණී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ සත්තු මරන්න එපා කියලා තියෙන්නේ. හැබැයි මගේ අතින් සත්තු මැරුණා. එහෙම මැරුණා කියලා මම හිතා හිටියා කියලා අර පව නොකලා වෙන්නේ නැහැ. වෙලා ඉවරයි. මං ඒක හිතලා පසුතැවුණා කියලා ඒ පව නොකලා වෙන්නේත් නැහැ. වෙලත් ඉවරයි. හොඳම වැඩේ මං ආයෙ කරන්නේ නැහැ ඒක. කියලා ගාමිනේ එයා ආයතින් සංවරයටපත් වෙනවා. කරපු වැරද්ද නතර කිරීමම තමයි ගාමිනී ඒ පාපය සෝදලා දැම්මා කියලා කියන්නේ ඒකට. අන්න හිත හදන විදිය. පරණ කුණු හිතා ඉන්නේ. ඕන තරම් සත්තු මරලා ඇති. බණ ඇහුවට පස්සේ හිතන්නේ. අදින් පස්සේ කරන්නේ. ඒතකොට බුද්ධ වචනේ ගැන පැහැදෙන්න. තමන් වැරද්දෙන් අත්මිදුන ගමන් මෙතෙක් කරපු පාපය සුද්ධ කළා දැම්මා. මැරෙන්නේ පව්කාරයෙක් විදිහට නෙවෙයි. මේ නන්දි මිත්‍රයන් මේ වෙහෙර කරපු සෙම්පතිතුමා මේ වෙහෙර කරපු සදහවත් උපාසකතුමා සුද්ධ කළා ඒක. හිත යුද්ධෙදින් මරපු ප්‍රාණඝාතේ හිතුවේ නැහැ. ඒක හිතෙන් සුද්ධ කළාම දැන් මොවා හිතන්නේ නැතෝ. අපිට තියෙන ප්‍රශ්නේම පොඩි දේ හිතා ඉන්න මේ බොළඳකම අප්ප දුක්ඛ විහාරී පුංචි දේන් දුකටපත් වෙනවා අපි. ලොකු දෙයක් වෙන්න ඕනේ නැහැ. පොඩි දේන් අඬනවා. හිත අප්සෙට් යනවා. නම කියපු නැති එක ඇති. මේ ළමයි ඉන්නවා. උයනකොට ඔයාට සම්බල් බෙදන්නේ අයියට සම්බල් බෙදලා. අර එක ව්‍යංජනයක් අඩු වෙච්ච එක ඇති. දාහනේ ගෙනාවුම පොඩි ආන්දර ඉන්නවා ලොකු ආන්දර නැහැ. ඒකම ඇති. දාහනේ ව්‍යංජන 10ක් ගෙනලා අච්චාරුව ගෙදර තියලා ඇවිලා. ඒකම ඇති අඬ ඉන්න. මෙච්චර බණ ටිකක් අහලා මේ වෙහෙරක් වැඳලා යනකොට බාට දෙක නැති වෙන එකම ඇති අඬ යන්න. ඔන්න අපේ ලොකුකම් මේ මම බයිනවා කියලා හිතන්න එපා. මේක තමයි ඇත්ත කතාව පින්වතුනි. අපි තවම අපි නැලවෙන්න ඕනේද? අපි තවම අපිට ලකුණු දා ගන්න ඕනේද? අපිට ලකුණු ඕනේද? අපිට මොනවද තියෙන්නේ? අපි පොඩි දෙයින් අඬන මිනිස්සුනේ. කොම් පිටුවක් කරුණාට පස්සේ අඬන ළමයාගේ මේ මහ මිනිස්සුන්ගේ වෙනසක් නැහැ. අපි අපේ වයසටවත් මෝරලා නැහැ. ගාමිනී බුදු කෙනෙක් හොරකම් කරන්න එපා කියලායි දේශනා කරන්නේ. ශ්‍රාවකේ බණ අහනවා එයා ඒ වෙනකොට හොරකම් කරලා. එහෙම නැත්නම් එයාගෙන් හොරකමක් වෙනවා. හැබැයි එයා පසුතැවෙන්නේ නැහැ. ඇයි ඒ හොරකම් කළා කියලා හිතා හිටියා කියලා හොරකම නොකලා වෙන්නේ නැහැ. ඒකෙන් පසුතැවුණා කියලා නොකලා වෙන්නේ නැහැ. ඊට වැඩිය හොඳම දේ ආය නොකර ඉන්න එක. ආයතින් සංවරයට පැමිණෙනවා. ඒ වැරද්ද නොකර ඉඳීම තුළින්ම එයාගෙන් වෙච්ච පාපේ සීදිලා යනවා. ඒක තමයි පාපෙන් මිදෙන ක්‍රමය. වැරදි කාම සේවනයක් මතක් වෙනවා. බණ අහනකොට තමයි කරපු වල්කම් මතක් වෙන්නේ. එතකොට හිතෙනවනේ පවුනේ අපි අතින් වෙලා තියෙන්නේ. එතකොට බුදුබණ පදහනකොට එයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කල්පනා කරනවා ඕවා හිතුවා හිතා හිටියා කියලා නොකලා වෙන්නේ නැහැ. දැන් වෙලා ඉවරයි. ආයෙ මම මේක කරන්නේ නැහැ කියලා අද ඉඳලා සංවර වෙනවා. අද ඉඳලා සංවර වෙනකොට අර පාපේ එයින්ම මිදලා යනවා. මැරෙන්නේ පෞකාරයක් විදියට නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව ඊට නොදැවෙනි සත්‍ය ওই බණ පදවල තියෙන්නේ. අපිව රවට්ටන්න කියන කතාවක් නෙවෙයි ඔය. අපිට මිදෙන්න පුළුවන් මාවත ඕනම පවක් කරපු කෙනෙකුට මිදෙන්න මාවතක් දුන්නා. තාත්තා මරපු අජාසත් වෙනකොටත් පයින් ගහලා පන්න ගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට පෘතජ්ජන මිනිස්සු අතර ඒ තරම් සද්ධාවන්ත කෙනෙක් හිටියේ නැහැ කියන අජාසත් තරම්. අජාසත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියනකොට අජාසත් තුන් පාරක් කලන්ත දාලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ එක ධාතුන් වහන්සේ නමක් හරි මට ඕන කියලා මුළු රාජ්‍යයම අරන් යුද්ධ කරන්න හරි යනවා කියලා ධාතුන් වහන්සේ නමක් වෙනුවෙන් යුද්ධ කරන්න ගිහිල්ලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ සීවටනයක් ඕන මට කියලා.
තාත්තා මැරිච්ච කෙනාටවත් උඹට ආය මේ පැත්ත පලාත එන්න එපා තොපි අපායමයි කියලා බුදු කෙනෙක් කිව්වේ නෑ. එයාට එතනින් ඒ පව ඉවරලා මනුස්ස ලෝකෙට ආයෙ එනකොට එයාට අර කරපු පින් පිහිටට තියෙනවා. තාත්තා මරපු පාපෙන් නිරේ යනවා. ඒවා ආනන්තරීය පාප කර්ම. මව් මැරීම, පියා මැරීම, බුදුන්ගෙන් ලේසෙලවීම. ඒ ගණේට තමයි චෛත්‍ය නපුරු හිතෙන් කඩන එක, බෝධි කපන එක ජයශ්‍රී මහ බෝධින් වහන්සේලා. ඊළඟ ජීවිතේ නිරේ යන කර්ම. රහතුන් ඝාතනයේ සංඝ බේදයේ ආනන්තරීය පාප කර්ම. ඉතින් බොරු කියපු කෙනාටත් එකෙන් මිදෙන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ වදාලා මේ ආකාරයෙන් දස අකුසල්ම කේලම්, පරුස වචන, හිස් වචන, ලෝභ කමින් හිටපු ඒවා, අවිජ්ජා, ව්‍යාපාද, තරහ යන ගතියෙන් හිටපු අය පුපුරව ඒ මිනිසුන්ටත් හැදෙන්න පුළුවන් කෙවෝ. ඇයි තමන්ගෙන් වෙච්ච නපුරුකම්, දුෂ්ටකම් හිතා හිටියා කියලා ඒක නොකල වෙන්න ඉවරයි. දැන් ඉඳලා මෛත්‍රියෙන් ඉන්නවා. අද ඉඳලා හැදෙනවා. ඒකනේ මං කිව්වේ අර පරණ බඩු තියාගෙන ලෝභකමෙන් ඉන්නේ නැතුව එක්ක දීලා දාන්න නැත්තම් ගිනි තියන්න එක සැපයි. නැත්තම් ඕ වගේම ගෙම්බ වෙලා ඉපදෙයි අතෑර ගන්න බැරුව. ඔය අපි පිටිපස්සේ ඉන්නේ අපේ අම්මලා තාත්තලා නෑදෑයෝ ආච්චිලා කලින් ජීවිත බැඳපු නෝනලා ඔය එන්නේ පිටිපස්සේ. අම්මලා හැරිලත් බලනවද මන්ද? ඇයි මේ අතෑර ගන්න බැරි වීම මොනවා කරන්නද?